ආයුබෝවන් දුවේ පුතේ. අද අපි පාඩම පටන් ගන්නේ අතුරු මිතුරු ක්‍රීඩාවත් සමග. කවුද මාත් එක්ක අතුරු මිතුරු කරන්න ඉන්නේ? එහෙනම් ඔන්න හැමෝම ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් හැමෝම මේසේ මත අත් තියාගන්න. දන්න අය මාත් එක්ක කියන්නත් පුළුවන්. අතුරු මිතුරු දඹදිව තුරු රාජකපුරු සෙට්ටියා අලුතගෙන මනමාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අතක් ගන්න සිට්ටියෝ. අතුරු මිතුරු ක්‍රීඩාව කරානේ. ඔන්න මං ඒ වෙලාවේ දැක්කා දුවල පුතාලාගේ දෑත්වල නියපොතු කපලා තියෙන්නේ කවුද කියලා. ඒ වගේම කපපු නැති යාළුවොත් මට පෙනුණා. දෑත්වල පමණක් නොවේ දුවේ පුතේ, දෙපා වලත් අපේ කකුල් වලත් නියපොතු කපන්න ඕනේ. දුවේ පුතේ මේ නියපොතු අපි නිතරම කපලා තියාගන්න ඕනේ. එසේ නොවුනහොත් අපි නිතරම සෙල්ලම් කරනවානේ. එතකොට අපි පොත්පත්වල ලියනවා, මේ වගේ විවිධ ක්‍රියාකාරකම් කරනවා. නියපොතු කැපුවේ නැති වුණාම වෙන්නේ ඒ ක්‍රියාකාරකම් කරන අතරතුර විස බීජ අපේ නිය අග රැඳෙනවා. ඊළඟට අපි කෑම කනකොට මුඛය හරහා ශරීරය තුළට ගිහිල්ලා විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්. නියපොතු ගැන පමණක්ම නොවේ දුවේ පුතේ, අපි අපේ ශරීරය ගැන සැලකිලිමත් විය යුතුයි. පෞද්ගලික පිරිසිදුකම කියන්නේ ඒකටයි. අපි දැන් බැලුවා අපේ පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි මේ දේවල් නොකළොත් මොන වගේ දේවල්ද අපිට වෙන්නේ?
දිනපතාම පාවිච්චියට ගන්න ඇඳුම් පැළඳුම් පොත්පත් වතුර බෝතල් සපත්තු ඒ වගේම සෙල්ලම් බඩු වගේ දේවල් තැන තැන දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඔව් අවශ්‍ය වෙලාවට අපිට හොයාගන්න බෑ. ඊළඟට සෙල්ලම් බඩු බිම දාලා තියෙනකොට එහි මේ වැදිලා අපිව විසි වෙලා තුවාල වෙන්න පුළුවන්. පාසල් යන්නත් පරක්කු වෙනවා. ඉතින් මේ වගේ අවාසි ගොඩාක් තියෙනවා නේද? දූල පුතාලට මං කියනවා S2 බැඳලා තියෙනවා කියලා. එහෙම නැත්නම් රෑ කළුවරේ ඉන්න වෙනවා කියලා. එතකොට ඔයාලා එහෙම ඉන්න කැමතිද? නෑ නේද? S2 ඉතින් ඉතාම වටින දෙයක්. අපිට යමක් නිවැරදිව දකින්න පුළුවන් වෙන්නේ S2 නිසා. ඒ වගේම තමයි අපි පිළිවෙලට ක්‍රමවත්වත් ඉන්න පුළුවන්. S පේන වෙලාවට අපි මොකද කරන්නේ? හොඳට අපේ තියෙන වටපිටාව අස් කරගෙන පිළිවෙලට ප්‍රෙස් බංකුවන පාසලේ තියාගෙන ඊළඟට අපේ පොත්පත් රාක්කවල නිවැරදිව අසුරාගෙන පිරිසිදුව ඉන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඉතින් දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ S2 බැඳලා තිබුණොත් මොකද කරන්නේ කියලා. ඉතින් දැන් අපි දන්නවා අපේ පොත් තියෙන්නේ මේ රාක්කේ කියලා. අපිට S2 වහගෙන උනත් දීලා අරගෙන ඉන්න පුළුවන්. නමුත් අපි මේ බාඩු භාණ්ඩ වෙන වෙන තැන්වල දැම්මොත් එහෙම S වහගෙන තියා S අරගෙනවත් අපිට ගිහලා හොයාගන්න බෑ නේද? ඔය පුතේ අපි නිතරම පුරුදු වෙන්න ඕනේ මේ ක්‍රමවත්ව සහ පිළිවෙලට ඉන්න. ගත්තු දේවල් ගත්තු තැනින්ම තියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට කාලයත් ඉතිරි වෙනවා. ඒ වගේම ඒවා ඉතාම ලස්සනටත් පවතිනවා. වැඩි කාලයක් මේ බඩු භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අපි මේ පුංචි ක්‍රියාකාරකම් කරලා බලමු. ක්‍රමවත් බව සහ පිළිවෙල ගැන කතා කරපු නිසා පාසල හා ඒ අවට ප්‍රදේශය ගැනත් අපි ටිකක් සොයලා බලමු. මේ පුතේ මේ පරිසරය අපි ආරක්ෂා කළොත් තමයි පරිසරයත් අපව ආරක්ෂා කරන්නේ. ඒ නිසා පරිසරයට අනවශ්‍ය කිසිවක් අපි මුදා හරින්න හොඳ නැහැ. අනවශ්‍ය දේවල් පරිසරයට යොමු කළොත් මැසි මදුරු බෝ වෙනවා. ඒ වගේම වෙනත් හානිකර සතුන්ගෙන් වුණත් අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි එදිනෙදා විවිධ ක්‍රියාකාරකම් කරලා බැහැර කරන දේවල් අපිට පුළුවන් නැවත පාවිච්චියට ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න. ඉවතලන දේ නැවත පාවිච්චියට ගන්නවා කියන එකට අපි කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීම කියලා. එසේ ප්‍රතිචක්‍රීකරණය කර නොහැකි දේවල් අපිට කසල වර්ගීකරණය කරලා කුණු බඳුන් වලට යොමු කරන්න පුළුවන්. මේ තියෙන්නේ එලෙස ප්‍රතිචක්‍රීකරණය කරපු දේවල් කීපයක්. මුලින්ම පටන් ගමු පාසලේ පන්ති කාමරය තුල අපට කළ හැකි වෙනස්කම් මොනවද කියලා.
ඔයාල පුතාලට මේ දිනවල දිග පාසල් නිවාඩු කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ දේවල් අපි නිවසේ ඉඳන්ම අපිට කරන්න පුළුවන්. නිවස වටා ඇති මිදුලවට මල් වැවීම. ඒ නිසා අපේ ගෙවත්ත ඉතාම සුන්දර පරිසරයක් බවට පත් වෙනවා. එළවලු පාත්තියක් සැකසීම. අපි වෙහෙස මහන්සි වෙලා එළවලු පාත්තියක් හදලා ඒකෙන් පළදාව එනකොට වසවිස වලින් තොර එළවලු අපිට නොමිලේම කන්නත් අවස්ථාව ලැබෙනවා. බිත්ති සැරසිල්ලක් සැකසීම. භාවිතයෙන් ඉවත් කරන දේවල්, අපතේ යන රෙදි කෑලි, ලී වර්ග මේ වගේ ගොඩක් දේවල් යොදාගෙන අපිට ලස්සන නිමාවකින් යුතු බිත්ති සැරසිල්ලක් හදන්න පුළුවන්. ඊටිව් බිත්ති සේදීම. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට අපේ දෙමව්පියෝ වැඩිහිටියොත් සහභාගී කරගෙන දියසෙවල් බැඳුණු කුණු රැඳුණු බිත්ති එහෙම අපිට පවිත්‍ර කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපේ ගෙවත්තේ සෝදා යන තැන්වලට ගල් වැටි දැමීම සිදු කරන්න. අපි දැන් බලමු ගෙවත්තේ සිදු කළ හැකි වෙනස්කම් මොනවාද කියලා. වල් පැලෑටි උදළු ගා දැමීම. අපිට ප්‍රයෝජනවත් වෙන භෝග වර්ග වගා කිරීමත් කරන්න පුළුවන්. ගෙවත්තේ අතු ගාලා දාලා ඉතිරි වෙන කොළ රොඩු වලින් අපිට කොම්පෝස්ට් පොහොර සෑදීමටත් යොමු වෙන්න පුළුවන්. අපේ ගෙවත්තේ ළිඳක් තියෙනවා නම් ඒට අපේ ආරක්ෂා වීමට දැලක් එහෙම යොදලා ඒ අවටත් අපිට පිරිසිදුව තබා ගන්න පුළුවන්. දැනට ගෙවත්තේ වගා කරලා ඇති වෙනත් භෝග වර්ග, එළවලු, පළතුරු පැල වගේ දේවල් වලට අපිට පොහොර යොදලා සාත්තු කරන්න පුළුවන්. නිවසේදී අපට කළ හැකි තවත් වෙනස්කම් කිහිපයක් තමයි මේ. අපි දැන් බලමු අපි ගෙවත්තේ පරිසරය පිරිසිදු ලෙස මේ ආකාරයට වෙනස් කළ පසු අපට ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද කියලා. ඔයාල පුතාලා දැන් අපට කළ හැකි යහපත් වෙනස්කම් බොහෝමයක් ඉගෙන ගත්තා. මීට අමතරව අපි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන වෙලාවල් වලදී අපිට හමු වෙන අපේ යාළුවෝ, එහෙම නැත්නම් අපි කවදාවත් දන්නේ නැති කෙනෙක්, එහෙම නැත්නම් සතෙක්, අපේ නෑ කෙනෙක්, මේ වගේ අය වෙනුවෙන් දුවල පුතාලා මොනවාරි උදව්වක් කරලා තියෙන අවස්ථාවක් එහෙම මතක තියෙනවද? පුතාලට මම අවස්ථා කීපයක් යොමු කරනවා. බලන්න දුවේ පුතේ මේ අය වෙනුවෙන් ඔබට කළ හැකි දේවල් මොනවාද කියලා. තවත් කෙනෙක් කරදරයකට වැටිලා ඉන්න අවස්ථාවලදී අපිත් ඔහුට ඇයට හැකි පමණින් උදව් කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. අපි දැන් බලමු මේ අවස්ථාවලදී අපි කොහොමද ඒ අයට උදව් කරන්නේ කියලා.
විපතටපත් වූ කෙනෙකුට අපි උදව් උපකාර කළ විට ඒ උදව්ව ලබාගත් තැනැත්තා අපි ගැන ඉතා විශාල පැහැදීමකින් තමයි සිටින්නේ. සතෙක වුණත් ඒ විදියම. උදව්ව ලබාගත් අය වගේම උදව් කළ අපිත් ඒ වෙනුවෙන් විශාල සතුටක් ලබනවා නේද? පුතේ මේ ලෝකයේ සමාජය වඩාත් යහපත් ජීවන ගුණාංග සහිත තැනක් බවට පත් වෙලා තියෙන්නේ දිගින් දිගටම සිදුවන යහපත් වෙනස්කම් නිසා. අයහපත් වෙනස්කමුත් නැතුවාම නෙවෙයි. නමුත් ඒ අයහපත් වෙනස්කම් අපි නැවතත් යහපත් බවට පරිවර්තනය කළ යුතුයි. අභියෝගවලට මුහුණ දෙන්න අපි පුංචි කාලේ ඉඳලාම මේ යහපත් වෙනස්කම් අප තුළ ඇති කරගන්න ඕන. අපි වගේම අප වටා ඉන්න යාළුවෝ නෑදෑයෝ අපි අඳුරන අනිත් අය මේ අය සමග එකතු වෙලා අපි කටයුතු කරන්න ඕනේ. හැමෝම සාමූහිකව කරන යහපත් වෙනස්කම් වලින් අපිට සතුටක් ලබා ගන්නත් පුළුවන්. අද පාඩමෙන් දුවල පුතාලා ඉගෙන ගත්තේ මොන වගේ දේවල්ද කියලා අපි පොඩ්ඩක් මතක් කරලා බලමු. පුතාලගේ 14 වන තේමාව වන අපට කළ හැකි වෙනස්කම් පාඩම තමයි මම පුතාලා සමග සාකච්ඡා කළේ. මේ පාඩමට අදාළ පැවරුමත් මම පහලින් පුතාලට යොමු කරනවා. දෙමාපියන්ගේ සහයෝගය ඇතිව එය ලබා ගන්න. අපි නැවත හමු වෙන්නේ මිනිසා සහ තොරතුරු පාඩමෙන්. ආයුබෝවන්.